මචං මේ උඹලා දන්නවනේ අර චරිත අබේසිංහයි රකිත රාජපක්ෂයි හරක් කටාට මේ ඩියෝ ගහන්න නැතුවයි රටින් පයින්නයි මේ උදව් කරන්න ලක්ෂ 5000ක් ඉල්ලලා ඊට පස්සේ ලක්ෂ 2000ට බහැලා ඊට පස්සේ 1200ක් දීපු සීන් එක දන්නවනේ උඹලා. හරිද? මත් ඔකට වීඩියෝ දෙක තුනක් දැම්මා. මෙන්න මේ විස්තරේ පොඩ්ඩක් බලපන්. මේක මචං දෙකත් එක්ක කියන එකක්. හරිද? ඔන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. උඹලා දැක්කද මේ වීඩියෝ එක? ඒ වීඩියෝ එකේ ඉන්නේ මචං ඔය විජේදාස රාජපක්ෂ තමයි. කවුද මේ රනිල් ඇමති රනිල් ජනාධිපති වුණත් ඌ තමයි අධිකරණ ඇමති. මහින්ද වුණත් ඌ තමයි අධිකරණ ඇමති. නාමල් වුණත් ඌ තමයි අධිකරණ ඇමති. ඊට පස්සේ අපි කියමු රනිල් කවුරු හරි කොයි එක් පකයා වුණත් ඌ තමයි අධිකරණ ඇමති වෙන්නේ. මොකද ඌ දන්න ඩීල් එක ගහන්න ඕන කොහමද කියලා. මෙන්න මේ වීඩියෝ එක පුචුට්ටක් අහලා ඉඳන්කො. හිටපු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුතා රකිත නිර්මල රාජපක්ෂ මහතා සහ සමග ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන චරිත වසන්ත කුමාර අබේසිංහ මහතා වගේම තවත් කෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුවට ගැනීම වෙන්නේ නදුන් චින්තක එහෙම නැත්නම් හරක්කටා කියන කෙනා ත්‍රස්තවාද වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත තබා ගනිමින් සිටින ඔහු එම නියෝග අයින් කරලා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරවන්න කියලා තමයි සල්ලි ගත්තාය කියලා අල්ලස් කොමිසම කිව්වේ. නිමීට අදාළ බල ඇහුවද ඔය අධිකරණයෙන් දීපු තීන්දුවක් කරද මේ කිව් ස්ත්‍රීන්ගේ අන්තිමට ගිය වීඩියෝ එකේ මචං හරක්කට මුලින්ම හම්බෙන්න යන්නේ විජේදාස රාජපක්ෂ. හරිද? ඌ ගිහලා ඩීල් එක ගහලා තමයි ලංකාවට ඇවිල්ලා පුතාව යවන්නේ චරිත අබේසිංහත් එක්ක මේ ඩීල් එක ගහලා වරෙන් කියලා. හරිද? ඔය විජේදාස රාජපක්ෂ තමයි ඉන්න ලොකුම ඩීල් කරේ ලංකාවේ. පාතාලේ. බලන්න මතක ඇති මදුෂ් කියලා එක්කෙනෙක් අර මේ නැතුණාගේ අවුරුද්දක් විතර තුනක් විතර මතක නැහැ හරියටම. ඔය මදුෂ් ඩුබායි වලින් හවුවෙලා ලංකාවට එක්කන් එනවා. හැබැයි ඩුබායි වලින් හවුවෙනකොටම මදුෂ් කියනවා මං ගාව තියෙනවා ඔය සුදු ඇඳගත්ත කට්ටියගේ විස්තර ටික. ඒ කියන්නේ ඩීල් දාසගේ විස්තර ටික. මදුෂ් එක්කත් මෙයා ඩීල් එකක් ගහලා තියෙනවා. හරිද විජේදාස රාජපක්ෂ. ඔය විජේදාසය කියන එක රාජපක්ෂ නෙමෙයි. හරිද? බලට ඕන්න හොයලා බලපන් ඔය විජේදාස රාජපක්ෂ කියන එකාගේ තාත්තා නෙමෙයි සීයගේ නම මොකද්ද කියලා. තාත්තගේ නම මොකද්ද කියලා බලපන්. නම් දෙකක් තියෙන්නේ. හරිද? රාජපක්ෂ කෑල දාගත්තේ රාජපක්ෂලත් එක්ක හේතු වෙන්න හොරා කණ්ඩ. ඒක පැත්තක තියපන්කො දැන්. බලට ඒකත් කතාවක් වුණේ අපි. හැබැයි මෙන්න මේ කතාවපන්. ඔය කවුද මේ චරිත අබේසිංහවත් රකිතවත් නෙවෙයි වැඩේ කරන්නේ. ඩීල් දාස තමයි කරන්නේ. විජේදාස රාජපක්ෂ තමයි ඔක්කොම ඩීල් ටික ගහන්නේ. ඌ ගහලා තමයි පුතාට බාර දෙන්න මේ කරපන්. ඇයි ඌ අධිකරණ ඇමති වෙන්නේ නිතරම? බලන්නද? ඔය හරක් කටාගේ. තව එකක් තියෙනවා බලන්න. උඹලා අහලා තියෙනවා කොණ්ඩරංජි කියලා එකෙක්. ඔය කොණ්ඩරංජි හම්බෙන්නත් ඔය ඩීල් දාස ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඩීල් දාස කියන්නේ විජේදාස රාජපක්ෂ. එයාත් ගිහිල්ලා එයා ගහපු ඩීල් එකට තමයි තාවම මේ කොණ්ඩරංජි ලංකාවට ගේන්න බැරුව ඉන්නේ. බලන්න පේනවා තාම. දැන් මේ ආණ්ඩුවට මේ කියන්නේ බලපල්ලා මෙන්න මේක. කොණ්ඩරංජිත් එක්ක මෙයා ගහපු ඩීල් එක මොකද්ද? ඇයි මදුස් මැරුණේ? මදුස් මොන හේතුවටද මැරුණේ? හිරේට දාගත්ත එකෙන් මැරෙන විදියක් නැහැනේ. හිරේට ගත්ත එකෙන් මැරෙන හේතුවක් නැහැ. අනිත් මැරෙන ක්‍රමය කොහොමද? අනේ ඔයලා බලන්න ඕනේ බලා. ඒක තමයි මේ ආණ්ඩුවට කියන්නේ. ඔය විජේදාස රාජපක්ෂ කියන්නේ පට්ටම සල්ලි වලට ගෑණික රෙද්ද උසලාරේ දරුවට කියලා රේ උකෝණ එකෙක් තමයි විජේදාස රාජපක්ෂ කියන පකයා. රාජපක්ෂල කොහොමත් එහෙමයිනේ. අනිත් නාමඩා වෙන එකෙක්ගේ අරුව වෙන එකෙක්ගේ තව එකෙක් වෙන එකෙක්ගේ මහින්ද රාජපක්ෂ දරුවොත් දෑලු ඕව තමයි මිනිස්සු කියන්නේ. හරිද? අපි දන්නේ නැත බොරුද කියලා. හැබැයි ඒ වගේ එකක් තමයි මේ විජේදාස රාජපක්ෂත්. ඔය විජේදාසය කියන එක කොච්චර පාතාල මිනිස්සු බේරලා තියෙනවද? කොච්චර පාතාල මිනිස්සු පරලෝ යවලා තියෙනවද කියලා ඕක තමයි හොයන්න ඕනේ.
රකිතයි චරිතුක කෙසක දැන් කොමත් පත් වෙලා තියන්නේ දෙකක් කැල්ල හොයන්න ඕන කවුද කියලා කිව්වේ කියලා හේතුව දන්නවද අපි හොඳාකාරම දන්නවා මොකද විස්තරය කියලා ඕක වෙච්ච අපි ඉතින් ජයස්ලාත් නෙමෙයි අපි ලෝයස්ලාත් නෙමෙයි හැබැයි අපි දන්නවා මේ සාක්ෂි අපි ගාව තියෙන ඕනලාවක ඕනලාක ඔයගොල්ලෝ ඉල්ලන්න අපි දෙනවා දීලත් තියෙන මම කියන භාගයට භාගයක් දීලත් තියෙන්නේ විජේදාස රාජපක්ෂ ඇයි ඩුබායි ගියේ ඇයි හරක්කට හම්බුනේ අධිකරණ ඇමති ඉන්න කාලේ ඇයි එයා ගිහිල්ලා හරක් කටාව හම්බෙලා ඇයි මේ ලංකාවට ඇවිල්ලා හරක් කටාවට සපෝට් එක දෙන්න පුතා යව්වේ මට දන්නවද නෑ අර කෝටි 5000ට සෝරි ලක්ෂ 5000ට තමයි පුතාව යව්වේ පුතාව යවන්න බැරි නිසා තමයි චරිත අබේසිංහත් යව්වේ චරිත අබේසිංහත් කියන සල්ලි වලට පෙරේතනේ උන් දෙනා එක ඩීල් එක ගැස්සුවේ කවුරුවත් නෙමෙයි විජේදාස රාජපක්ෂ උගේ වත්කම් හොයන්න ඕනේ උඹලගේ තාත්තා කවුද තාත්තලා මම රාජපක්ෂ නෙමෙයි වෙන කෙනෙක් හැබැයි ඔබගේ නම රාජපක්ෂනේ ඒ රාජපක්ෂගේ අහන්න ඕනේ ඔබ කොහෙන්ද සල්ලි හොයාගත්තේ කියලා අනේ කොහෙල බලන්න ඕනේ මේ ආණ්ඩුව අනිවාර්යෙන්ම